හරි මගේ පුතාලා හැමෝටම ආයුබෝවන්. ඔයාව ගොඩක් ආදරෙන් අද දවසේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට පිළිගන්නවා. ඔයාගේ තියෙන්නේ ප්‍රශ්න පත්‍රයක්ද? නෑ උත්තර පත්‍රයක්. ඔයා ප්‍රශ්න පත්‍රයේ උත්තර ටික ලියලාද පන්තියට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් අපි බලමු. අපි ගාව රතු පෑනක් තියෙනවා ලකුණු දාගෙන ඔක්කොම ටික කොහොමද 100න් 100 ගන්න මොනවාද අඩුපාඩු කොහොමද අපි ඒවා ටික සම්පූර්ණ කරගන්නේ කියලා. අපි එහෙනම් යනවා අපේ බබාලගේ රතු පෑනක් තියෙනවා. හරිද බලන්නකෝ. ආ ඔයාට ඉතින් කොච්චර අපි ප්‍රශ්න පත්‍ර ලියුවා දීලා තියෙන උපදේශ ටික කියවන්න ඕනේනේ. ඔයාගේ විභාග අංකය මෙතන ලියන්න කියලා තියෙනවා. තුන්වෙනි පිටුවේ ලියන්න කියලා කියනවා. මේ ප්‍රශ්න පත්‍රේ නම් ප්‍රශ්න 62ක් තියනවලු. සාමාන්‍යයෙන් අපේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න නම් 60ක් තියෙන්නේ නේ. සමහර ප්‍රශ්න වලට අණු කොටස් තියනවලු චූටි චූටි අයනේ. ඔක්කොටම උත්තර මේ ප්‍රශ්න පත්‍රයේ ලියන්නලු. ලියන්න කියලා උපදෙස් දීලා තියෙන වගේ උත්තර තිත්තිරේ ලියන්නලු. යටින් ඉරක් අඳින්න කියලා තිබ්බොත් යටින් ඉරක් අඳිනලු. අංක ඉමරව් කරන්නේ නැහැ ඔන්න. කටු වැඩ කොලේ පාවිච්චියට ගන්න කියලා තියෙනවා. ඔයා උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක් නොවන නිසා ඒ ටික අපි කියවන්නේ නැහැ. එහෙනම් අපි යනවා අපේ පළවෙනි ප්‍රශ්නයට. බලන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ කොහොමද හැදිලා තියෙන්නේ කියලා විෂය. පළවෙනි ප්‍රශ්නය පහත සඳ දැක්වෙන ඡේදය හොඳින් කියවන්න. ඔයා ඡේදයක් තිබ්බා කියලා ඡේදය ඉස්සරලා කියවන්නේ නැහැ. ඡේදය ඇසුරින් පිළිතුරු සපයන්න කියලා යටින් ප්‍රශ්න වගේක් දීලා තියෙනවා. අන්නේ ඒ ප්‍රශ්න ටික අපි දෙන්නම එක වතාවක් කියවනවා. එක වතාවක් කියවද්දී දැන් ගොඩාක් ඡේදාභ්‍යාස කරපු අය ඡේදාභ්‍යාස පොත ගෙදර ගෙනල්ලා කරපු අය ඉන්නේ මෙතන. ඒගොල්ලන්ට ප්‍රශ්න නැහැ. හරි ලේසියෙන් උත්තර ලියා ගන්න පුළුවන්. එහෙනම් අපි එක වතාවක් කියනවා. ජයනිගේ පාසලේ පැවැත් වූ තරගය කුමක්ද කියලා ජයනි කියලා කෙනෙක්ගේ ඉස්කෝලේක තරගයක් ඇති. අපි බලමු. හරිද? කවි නිර්මාණ තරගයේ තේමාව කුමක්ද? ඔන්න හොඳට අවධානය දෙන්න ඕන දැන්. ඒ සඳහා නිර්මාණ ඉදිරිපත් කළ යුත්තේ කවුද? තරගය සඳහා නම් ඉදිරිපත් කළ යුත්තේ කෙසේද? ඡේදයේ ඉරියවි වාක්‍ය වර්තමාන කාලයට හරවා ලියන්න. මහ ප්‍රාණාක්ෂරයක් සහිත වචනයක් ඡේදයෙන් සොයා ලියන්න. එහෙනම් අපි යනවා අපේ ඡේදය කියවන්න. අපි දැන් ඡේද කියවන්නේ කොහොමද පුතේ? වේගෙන් කියවන්න නම් හොඳම දේ මොකද්ද? පැන්සල හරි ඇනිල්ල හරි තියාගෙන ඉදිරියට යවන ගමන් අයත් ඉස්සරහට කියවගෙන යනවා. ජයනිගේ පාසලේ කවි නිර්මාණ තරගයක් පැවැත්වුණි. කවි නිර්මාණ තරගයේ තේමාව වූයේ යහපත් සෞඛ්‍ය පුරුදුය. තවත් උත්තරයක් තියෙනවා එතන. මහා ප්‍රාණකුරු අහලා තිබුණා නේද? ඒ සඳහා 4 ශ්‍රේණියේ සිසුන් සියලු දෙනාම නිර්මාණ ඉදිරිපත් කළහ. පන්ති නාම ලේඛනයේ අනුපිළිවෙලට තරගය සඳහා සිසුන් නම් ඉදිරිපත් කරන ලදී. හරි ලේසියිනේ චූටි ඡේදයක් නේ. අපි එහෙනම් උත්තර වලට යමු. ජයනිගේ පාසලේ පැවැත් වූ තරගය කුමක්ද? පුතා ලියලා ඇති. කවි නිර්මාණ තරගය. එහෙම නැත්නම් ඡේද තියෙන එකම ඔයා ලියලා ඇති. කවි නිර්මාණ තරගයක් කියලා. කොහොම තිබුණත් උත්තරේ හරි. අපි උත්තරේ ලියමු. පුතාගේ උත්තරේ හරිනේ. අපි දැන් ඉඳලා ලකුණු එකතු කරගෙන යන්න ඕනේ ඒක ලකුණයි. කවි නිර්මාණ තරගයේ තේමාව කුමක්ද? මේ පුතේ තරගයේ තේමාව වූයේ යහපත් සෞඛ්‍ය පුරුදු. ඔයා එහෙමම ලියලා තිබ්බනම් ඇති. උකුට ගස්සන් කියලා ලියන්න ඕනේ නැහැ යුගල උඩුකම. හරිද? තිබුණත් ගැටලුවක් නෑ. යහපත් සෞඛ්‍ය පුරුදු. ඊළඟට ඒ සඳහා නිර්මාණ ඉදිරිපත් කළ යුත්තේ කවුද? 4 ශ්‍රේණියේ සිසුන් සියලු දෙනාම. එහෙනම් ඔයාගේ උත්තරේ මෙන්න මෙතනට එනකම් උත්තරේ හැටියට සලකන්න. ඇයි 4 ශ්‍රේණියේ සිසුන්
හැමෝම කියන එක නිශ්චිතව කියලා තියෙනවා. එහෙනම් සම්පූර්ණ උත්තරය ඕනේ. හතර ශ්‍රේණියේ සිසුන් සියලු දෙනාම උත්තරේ ලකුණු 1යි. දෙකටත් අපිට නන්දා දාන්න ඕනේ. ආ හරි මැනික. නෙතුනි. තරගයේ සඳහා නම් ඉදිරිපත් කළ යුත්තේ කෙසේද? පන්ති නාම ලේඛනයේ අනුපිළිවෙලට ඉඩ මදි වෙයි. ඉතුරු ටික මෙතන යටින් ලියාගෙන යමු අපි කියන විදිහටනේ. හරි. පන්ති නාම ලේඛනයේ එතන මූර්ධජ අක්ෂරයක් තියෙනවානේ. අපිට ප්‍රශ්නයක් තිබ්බ නේද පුතේ? මූර්ධජ මහ ප්‍රාණාක්ෂරයක් තියෙනවානේ. ලේඛනයේ අතර අවතර ගන්න. ලේඛනයේ අනුපිළිවෙලට දැන් අතන ඉඩ මදිනේ මෙතන කියන්නේ. හරි. ඡේදයේ ඉරියදි වාක්‍ය වර්තමාන කාලයට හැරවලා ලියන්නකෝ වාක්‍ය සියලු දෙනාම නිර්මාණ ඉදිරිපත් කළහ. චූටි වෙලාවක් දෙන්න මම දැක්ක කට්ටිය ටිකක් ලියන්න වෙලාව අරගන්නවා කමක් නෑ. බාකිත් හරියද? හරි අපි යනවා අපේ ඊළඟ ප්‍රශ්නෙට පුතා 4 වෙනි ප්‍රශ්නට ලකුණක් දාගත්තා නේද? ආ 4 ඉවරයි 5 ඡේදයේ නම් මොකද පුතේ ඉරියව්ව වාක්‍ය වර්තමාන කාලයට සියලු දෙනාම නිර්මාණ ඉදිරිපත් කළහ බහුවචන. එහෙනම් කියතේ නේද? සියලු දෙනාම නිර්මාණ ඉදිරිපත් කරති. එක ලකුණ. මහ ප්‍රාණාක්ෂරයක් සහිත වචනයක් එහෙනම් මොනවාද මහ ප්‍රාණාකුරු? මම දැක්කා එහෙම වචන දෙකක් තිබුණා. සෞඛ්‍ය අනිත් එක පුතේ ලේඛනය කියලා තිබ්බනේ. මම දෙකම ලියනම හැබැයි ඔය වගේ කන ඡේදයෙන් එක වචනයයි. එහෙනම් එකයි ලියන්න ඕන. දෙකක් ලියලා නම් වෙන්නේ නෑ. එහෙනම් සෞඛ්‍ය තව එකක් තියෙනවා මට. ඉතින් කට්ටිය ගොඩක් ඉන්නවනේ. යාලා ලියන එක උත්තරේට ගැලපෙන මම ලියන්නේ බෑ උත්තර සෞඛ්‍ය ක. අනිත් එක ලේඛනය. එතනත් අපිට කයන්න ගන්න පුළුවන් නේ. එතන එක ලකුණක් අනිත් වචනේ පුතා රත්පැනේ ලියා ගන්න. මේ දෙකට ලකුණු 6ක් තමා වෙන් වෙලා තිබුණේ. හැබැයි පුතා දන්නවා මොකද ලකුණු 7ක් දැන් අපේ ඡේද අභ්‍යාස වලට යන පුතා ඡේද අභ්‍යාස පොත කරන ගමන් ඉන්නේ. බලන්න මම ඔයාලට දීලා තියෙන ඡේදවල ලකුණු 7ක් අපි දැන් ලෑස්ති වෙන්න ඕන පුතාගේ විභාගයේ ලකුණු 7ක. හරිද? හරි.
ඊළඟ කොටසට අපහාත සඳහන් එක් වගන්තියෙහි උක්ත ආඛ්‍යාත සම්බන්ධයෙන් වැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද දී ඇති වරහන් තුල යොදන්න. එහෙනම් කියලා තියෙන දේ කරමු අපි. ඔසඳි. ලේඛකයා වටිනා පොතක් ලියුවේය. ලේඛකයාද ලේඛිකාව එහෙනම් ලියලා ඉවරයි අතීත කාලේ ලියුවේද ලියුවාය එහෙනම් වැරදි ගස් සුලකට පෙරළුනේ ගැටළු වන්නේ ගස උනත් ගස් උනත් එයාලට පණ නෑ ආඛ්‍යාතය අපි එකයි කියලා හිතලා තියන්නේ පෙරළුණේය ගන්න පුළුවන් අපි මල් පැල සිටෙව්වෙමි මම නම් මිනිහරි අපි නම් මු එන වැරදි ගායකයෝ මිහිරි ලෙස ගීත ගායනා කළහ හරිනේ රජතුමා මාලිගාවට පැමිණේ නේද මැනික මෙතන පැමිණේ හරි නේද මැනික හරි එතකොට ඔයාට එකකට එක ගානේ එකක් හරි නම් එකයි දෙකක් හරි නම් දෙකයි ලකුණු පහයි හරිද බහුවචන අතීත කාල ක්‍රියාපදය තෝරා යටින් නිරක් අඳින්න කියලා තියෙන්නේ. යටින් නිරක් අඳින්න කියන ටික highlight කරගන්න මගේ පුතා. ශාබාසි නියමයි. කියන්නවත් ඕන උනේ නෑ. ඒ තුලි මම දැක්කේ නෑ ඔයා highlight කරගන්නවා. ඔව් කියන විදිහට වැඩේ වෙන්න ඕන කට්ටිය. එහෙනම් අතීත කාල වෙන්නත් ඕන බහුවචන කළාය. කලහ කරති කළාය නම් ගන්න බැහැනේ. ඒක වචන ස්ත්‍රීලිංගනේ. කලහ කරති බහුවචන තමයි දැන් වෙනව මොන හරි කර ඉන්නවා එහෙනම් බෑ කලහ අතීත කාල බහුවචන දී ඇති වචන ගලපා අර්ථවත් වාක්‍යයක් ලියන්න සොඳුරු යති පරිසරයේ තැන් ඔව්හු සොයා මොකද්ද පරිසරයේ සොඳුරු තැන් පරිසරයේ සොඳුරු තැන් කියන එක එක තැනට ගන්න පුළුවන් ඔව්හු ඔව්හු පරිසරයේ සොඳුරු තැන් සොයා යති. හරිනේ? හදාගත්තා. ලියමු. ඔව්හු පරිසරයේ සොඳුරු තැන් සොයා යති. නැවතීමේ ලකුණු කියන්න පුතේ. හරිද? මේ තුනට ලකුණු කිව්වේ නෑනේ තුනට 1යි 4ට 1යි පහත එක්කේ ප්‍රශ්නයේදී නිවැරදි අක්ෂර වින්‍යාස සහිත වචනය තෝරා යටින් ඉරක් අඳින්න. යටින් ඉරක් අඳින්න කියන කොටසට යටින් ඉරක් ඇඳලා නැත්තම් රතුපෑනෙන් ඉරක් අඳින්න ඉතින් highlight තියෙනවනේ මගේ පුතා ගාව. යටින් ඉරක් අඳින්න. ගැහැණු ළමයා කියලා අපි හරියටම ලියන්නේ කොහොමද? මේ ළයන්න විතරයි මුද්දජ. හරිනේ? ආපන ශාලාව ආපන මුර්ධජ නෙවෙයි උච්චාරණය හරිද අපි නිවාඩු කාලේ චුට්ටක් නල ભેදය ගැන පොඩ්ඩක් කතා කරමු වැඩ ගොඩක් තියෙනවා ප්ලෑන් ගොඩක් තියෙනවා මං ගාව නෙතුනි හරිද පුතේ නෙතුලි හරිද මේ මේකේ එකක් හරි නම් එක ලකුණ ගානේ ලකුණු 3ක් වෙන් කරලා තියෙනවා හරිද ඊළඟ කොටසට යනවා මනික පහත සඳහන් වාක්‍ය අතීත කාලයට හරවා ලියන්න. ෂොක් නේ ඔයා දැන් ගොඩාක් ව්‍යාකරණ ඇත්තටම පහවසර ඉගෙන ගන්න දෙයක් නැති ගානට ඔයා ඉගෙනගෙන ඉවරයි පුතේ. අක්කා අතීත කාලයට සුබ පැතුම් පතක් අක්කා ස්ත්‍රීලිංග නේ නේද? නලවලා කියද්දී තියන අක්කා කරලා ඉවරයි.
ඊළඟට පහත ඉංග්‍රීසියේ අදහස ලියන්න. මොකද පුතේ අකුරක් නෑර. ඔයා ඉස්කෝලේ ගිහලා ගෙදර ආවයින් පස්සේ වෙච්ච දේවල් අකුරක් නෑර කියවගෙන යනවා. එහෙනම් මොකද? කිසිවක් අත නොහැර කියවීම. එහෙම නැත්නම් කතා කිරීම. දෙක ඔක්කොම සම්පූර්ණව අදහස ලියලා තියන්න. අපි පුතාලාට අර පද කොටස උගන්වද්දී ඔය ටික ඔක්කොම සම්පූර්ණයෙන් උගන්වන නිසා. එන්න කිසිවක් අත නොහැර කියවීම හා කතා කිරීම. හරිද බලන්න. ඊළඟට 6ට 1යි 7ට 1යි. පුතාට මතක ඇති අපි මේ කොටස කතා කරද්දී කියවා ඉංග්‍රීසි එහෙම නැත්නම් රූඩි අවස්ථානයේ තිතක් තියන්නේ නැහැ කියලා. 8 1 පහත දැක්වෙන ප්‍රස්තාව පිරුල සම්පූර්ණ කරන්න. ආටි 7 දෙනාගේ කැඳ හැලිය වගේ. ඉඩමදි නම් උඩින් යන්න. පහත ප්‍රස්තාව පිරුලේ අදහස යන කළුව මාර්පණ ගියා. කළුව හිට මාර්පණ යන්න ඕනේ කියලා කියනවා. ගිහිල්ලත් ඉවරයි. විමසීමකින් තොරව යමක් කිරීම. ඊළඟට පුතේ 8ට ලකුණු දාගමු අපි. 8ට ලකුණු එක එක දෙකක් වෙන් කරලා තිබ්බා මට මතකයි. ඔව් 8ට ලකුණු මේකට 1යි මේකට 1යි ඒ කියන්නේ ඔක්කොම ලකුණු දෙකක් වෙන් කරලා තිබ්බා. ලකුණු එකතු කරගන්න හොඳේ. යෙතුලි දිහා මම දැන් සෑහෙන වෙලාවක් බලන් හිටියා පොඩ්ඩක්වත් පන්තියේ වැඩේ ගැන අවධානයෙන් නෙවෙයි ඉන්නේ. සමානාර්ථ පදය ලියන්න දූපත අපි කිව්වා දිවයින කියලා. මගේ පුතාට දීලා තියෙනවා නේද අර පද ටියුට් එක මෙන්න මෙයා. ඔය ඉන්න ගමන් චුට්ටක් ගන්නවා මේක. පොඩක් කියවනවා. පාඩම් කරනවා. ප්‍රස්තාව පිරුළු ඉදි කට්ටයි නුඹලයි වගේ සෑම විටම තමන් සමග තවත් අයෙක් ඉන්නේ. කොහොමම පොඩ කියවලා තියාගන්න. ආප්තෝපදේශ සමාන පද අපි මේ මාස ඉවර කරේ මේක තියාගන්න. පහවත්තර ටිකක් දාලා තියෙනවා පුතාට චුට්ටක් ලේසි වෙන්නේ. හරිද? 9ට 1යි නේද මැනික? 1යි ලකුණු. විරුද්ධ පදයක් අවසානය. මේ ඔයා හැම වෙලේම හිතන්න එපා අර විරුද්ධ පදවල ධන පැත්ත දීලා ඍණ පැත්ත ලියන්න වෙයි කියලා. ආරම්භය අවසානය කියලා හැම වෙලේම ලියන්නේ නැහැ. හරිද? එහෙනම් අවසානය නම් විරුද්ධ පැත්ත මොකද්ද? ආරම්භය. ඒක ලක්මයි. පහත පුරුෂ ලිංග පදයට සුදුසු ස්ත්‍රීලිංග පදය ලියන සිංහයා සිංහ දේනුවා. අපි ලියමු මැනික. ඒක ගැළපෙන විරාම ලක්ෂණ යොදන්නලු ඒකේ නායක සිටුතුමනි මේ අඹ වර්ගය අනුභව කළාට වැරැද්දක් නැද්ද? අමතනවා නායක සිටුතුමනි මේ අඹ වර්ගය අනුභව කළාට වැරැද්දක් නැද්ද? ඔයා මේකේ යුගල උඩුකමක් දාලා තිබුණා නැතත් ගැටලුවක් නෑ පුතේ. ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ මෙන්න මේ දෙන්න ගැන. දෙකම තියෙනවා නම් විතරක් එක ලකුණක් දෙන්න.
සුදුසු යුගල පදය ලියන්න. කෙලි සෙල්ලම්. හරි නේද මනික? කෙලි සෙල්ලම්. හරි හරි. එක ලකුණයි. අපි මේ ලියන ඒවා ටික කැපෙන්නේ නැති වෙන්නේ කියන්නේ පුතා චුටි චුටි හරි දාලා යන්න ඕනේ. හැබැයි මේ අර අකුරු මේ ඔයා ලියන උත්තරේ තියෙන අකුරු තියෙන කැපෙන ලොකු රතු පාටින් දාන්න එපා. හරි. එතකොට මේ ආපහු මේක පුතා බලනවනේ මේක. හා. එන්නකෝ එක් එක් ඉංග්‍රීසි වචනේ අර්ථය සිංහලෙන් ලියන්න. ගොඩ් කියන්නේ කාටද අනේ? එළුවට. ඊළඟට ෆෘට් කියන්නේ පළතුර. පළතුරු නෙවෙයි කියනයි. මෙතන S එකක් නැහැනේ. එක ලකුණ ගානේ ගන්නවා මගේ පුතා. මෙයාට එකයි මෙයාට එකයි. එක් එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය දී ඇති කොටුව තුල ඉංග්‍රීසියෙන්ම ලියන්න. කෝච්චියට අපි කියනවා train. T R A I N. කවුරු හරි මෙහෙම T ලියලා නම් T මෙහෙම හරි නැත්නම් මෙහෙම හරි ලියලා T R A I N ඒත් කමන්නේ. T R A I N කියලා තිබ්බත් කමන්නේ. මේක මේ විදිහට අපි පුරුදු වෙනවා. ඊළඟට දොඩම් ගෙඩියක් තියෙනවා orange. O R orange O R A N G E orange. එක ලකුණ ගානේ පුතේ ලකුණු දෙකක් වෙන්නේ. හරිද? දහස් වලට එන්නකො මේක. පහත දී ඇති වචන නිවැරදිව ගලපා අර්ථවත් වැකියක් බැගින් ලියන්න. අපි ලියමුද? මේක ලියනවා තව චුටි බලන්න පොඩි වෙලාවක් දෙන්න වෙනවා. Is this our bus school? මොකද්ද පුතේ? මෙතන T එකෙන් අල්ලා ගන්න පුළුවන්. This is our school bus නේද? full stop එකක් අපි තියමු හරි? Drinking I water and I am drinking. D-R-I-N-K-I-N-G drinking water. full stop එකක් තියෙනවා. ඒකෙත් එක ලකුණ ගන්න හොඳයි. පහත සඳහන් වාක්‍ය දෙමළ බසින් කියන ආකාරයේ සිංහල බසින් ලියන්න. ඔයාගේ අත සෝදාන්න කියන්නේ මොකද්ද? හයි කලුංගල්. නන්වන් කියන්නේ කාටද පුතේ? යහළුවා නැත්තම් මිතුරා. මේකම හරි. ඒකටත් එක ගන්න. අපි යනවා පුතාගේ ගණිතයේ කොටසට. නිවැරදි පිළිතුර තිත්තිර මත ලියන්න. කොටුව තුල ඇති සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය ලියන්නලු. 4000 කොහොමද පුතේ සංඛ්‍යාවේ නම 4745 නේ.
එතෙන්ට එක ලක්නොයි මෙනික කොටස් දෙකක් තියෙනවනේ. එයා හරිනම් 1යි මෙයාට තව එකක් ඉන්නේ. විහිදුවලා ලියන්නේ එහෙනම් 6000 සියයක් ස්ථානෙට නැහැ. ඔයා බිඳුවල් ඉවත් බිඳු තුරල් ඉවත් ගැටුවල් නැහැ. 84 එක ලක්නොයි. පහත සංඛ්‍යා අවරෝහණ පටිපාටියට යටින් ඉරක් ඇඳ ගන්න මෙනික අපට පැටලෙනවා. ආරෝහණ නම් චූටි එක්කෙනාගේ ඉඳන් ලොකු එක්කෙනාට කිඹුලාගේ කට ඇරෙනවනේ. අවරෝහණ කියන්නේ නම් ලොක්කාගේ ඉඳලා පොඩ්ඩට. එහෙනම් මෙතන ලොක්කු දෙන්නේ එකපාරට පේනවනේ. දහසක් ස්ථානයේදී ලොකුම. හැබැයි ඊළඟට අපි යාගේ 100ක් ස්ථානයේ බලද්දි පියා ලොකු. එහෙනම් අපි ලියනවා 8706. ඔන්න යාව ගත්තා. 8076 ගත්තා. ඊළඟට 6708 ගත්තා. ඔන්න මගේ පුතාගේ උත්තරය ආවා ලකුණු දෙකක් දාගන්න. 20ට එන බලන්න. කර්මාන්ත ශාලාවක දින 3ක් තුල නිපදවන ලද උළු කැට ගණන පිළිවෙලින් 3208 1654 2020 වේ. දින 3ේදී නිපදවා ඇති මුළු උළු කැට ගණන පුතේ මුළු උළු කැට ගණන යටි ඉරක් අඳින නැත්තම් හයිලයිට් කරන්න. මොකද ඔය කියන්නේ එකතු ආරතුරනේ මෙතන උඩින් මුළු කියන වචනේ ළඟින් එකතුව කියලා දාගන්න. ඔන්න ඔහොමයි ඔයා ඉගෙන ගන්න. ඔසිදි එකතුව කියලා දානවා මම දැක්කේ නෑ. යටින් ඉරක් අඳිනවා ඔසිනි දම්සරණි මම දැක්කේ නෑ මුකුත්. ඔය අතේ තියාගෙන ඉන්න අයින් කරන්න පුතේ. ඔයා මේ වැඩේ කරන්නේ නැත්තම්. හරි. ඔයා හිතන්න එපා කට්ටිය වැඩි වුණා කියලා මම බලන්න කිව්වේ අනේ එකයි තියන් කියලා. හොඳේ. දැන් කොතනද කතා කර හිටියේ කියලා ළමයාට මතක නෑ. හරිද? හරි අපි එකතුව ගන්නවා මැනික. එහෙනම් ඔයාට කටවැඩ 12ක් තියෙනවා නම් එහෙම නැත්නම් මේ තීරුව ගන්න මේ ඇතුලේ ලියන්න එපා. හරිද? පිළිවෙල පිරිසිදුකම නිවැරදි බවට ලකුණු දෙකක් විතර වෙන්න ඕන. අපි එකතුව ගද්දි දැන් කොහොමද ලියන්නේ? ස්ථාන ගැන සැලකිලිමත් අපේ බබාලා 3208 ඊළඟට 1654 උන්න දැන් අපිට එකතු කරගන්න ලේසිනේ. ඊළඟට 2020 2020 අපි ගමු එකතුව 15ට. එක ස්ථානයේ 8ට 4 දැන් වේගින් එකතු කරන්න. 8ට 4 8 9 10 11 12 12න් දෙක දානවා එකක් ඉදිරියට ගෙන ගියා. 5යි 6යි 7යි ගිනාවේ කියලා 8යි. 6යි 7යි 8යි 3යි 4යි 5යි 6යි 6882 ආවද මැනික? අන්තිම උත්තරේ විතරක් මෙතන ලියලා තිබ්බනම් ඇති. ඔයාගේ කට වැඩක් බලන්නේ නැහැ මේකෙදි. ඔයාට ලකුණු දෙකක් දෙනවා. 4 වන ශ්‍රේණියේ සිටින සිසුන් 370කින් 337ක් වාර්ෂික චාරිකාව සඳහා සහභාගී වූයේ නම් සහභාගී නොවූ සිසුන් ගණන. ඒ කියන්නේ ඔක්කොගෙම ගිය ගාන අයින් කරාම නොගිය ගාන එනවා. එහෙනම් අපි යනවා චූටි කට වැඩක්. ඔක්කොම කට්ටිය ගියා 370ක්. අපේ කට්ටිය ට්‍රිප් එක ගියේ 337යි. අද කරමුකෝ. දැන් බිඳුව කියලා කලබල වෙනවද නෑ? අපි දන්නවා බිඳුව කියන්නේ 10 එතන තියෙන. ඉස්සරහ තව ස්ථාන තියෙනවනේ. එහෙනම් 10න් 7ක්. 7ක් ගියා 10 වෙනකන් ගායේ නටේ ඉඳන්. 8 9 10 3යි. හරි වැඩිද? දැන් මෙතන නෑ නේද 7ක් තියෙන්නේ 6ක්. 6න් 3ක් 3යි. 3න් 3ක් බිඳුවනේ. ඒක දැන් මේ නැතත් කමන්නේ. එහෙනම් කී දෙනෙක් ගිහිලා නැද්ද වාර්ෂික චාරිකාව? 33ක්. ඔයා නම් ඔය 33 ඉන්න එකක් නෑ. ඔයා යයි නේද? එහෙනම් ඒකටත් ගන්න මැනික ලකුණු දෙකක්. හරි. ඕන්න අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. අඹගෙඩි ගොඩක 565ක් සමානව ගොඩවල් 4කට වෙන් කරන ලදී. එක් ගොඩක ඇති අඹගෙඩි ගණන එහෙනම් කීයද? 565 ගොඩවල් 4කට ගොඩවල් 4කට බෙදුවා කියන්නේ මැනික කීයෙන්ද බෙදන්නේ? 5න් බෙදන්නේ. ඉතින් අපි දෙන 5න් බෙදමු. නෑ ගොඩවල් 4කටනේ. එහෙනම් 4න් බෙදුවානේ.
4න් බෙදමු. දීර්ඝ බෙදීමක් තියෙයි නේද? මොන පාටද අපි රතු ගමු 4. 5 ඇතුලේ 4 ගොඩවල් 1යි 4 වරක් 4යි ඉතිරි 1ක්. හරියව මේ ගාන්න ගෙනාවම 16 හදාගත්තා. 16 ඇතුලේ 4 ගොඩවල් 4 වරක් 4 හරියටම 16යි. 4යි. 4 වරක් 16යි 16න් 16ක් බිඳුව. ඇයි මේ 5 යාළුවනේ? එයාව ගත්තා. එයා ඇතුලේ 4 ගොඩවල් 1යි. 4 වරක් 1 4යි. ඉතිරි වෙනවා එකක්. ඔන්න උත්තර වලට යමු අපි. ඒනම් නෙමෙයි අඹගෙඩි ගාන කීයද එක්කෙනෙක්ට හම්බෙන? 141යි. මේ එක්කෙනෙක්ට හම්බෙන ගානනේ. ඉතුරු ගාන 1යි. මෙයා හරිනම් 1 ලකුණයි. මෙයා හරිනම් 1 ලකුණයි. දෙවෙනි පත්‍රයේ එහෙම තමයි මැනික 1 ලකුණ තමයි ඔයාලට හම්බ වෙන්නේ. හරිද? ඊළඟට කූඩේක බිත්තර 46ක් තිබ්බලු. ඒ වගේ කූඩ 5ක් නම් එකතු කරලා ගන්න පුළුවන් අනේ. අපි ගුණ කරන එක තමයි ලේසිම නේ. එහෙනම් 46 ගුණ කිරීම 5. 6 වරක් 5. ඔන්න මතකයි. දැන් මතකයි. හරිද? නැත්නම් 5 වරක් 6 30යි. බිඳුව දානවා 3ක්. ඉතිරි එක අපි ලියාගත්ත ඉස්සරයි. 5 වරක් 4 20යි. 20යි 3යි 23යි නේද? එහෙනම් කොච්චරක් බිත්තර තිබිලාද? මගේ පුතා මේ හිස්තැනේ ලියන්න ඕන උත්තරේ විතරයි මොනද? 230යි. ඔසිනි බබා හරිද? ලකුණු දෙකක් දාලා ඉන්නේ. එයාට දෙක. මම මේක මකන්නද? මේ කටු වැඩේ ඔයාට ඕනේ නෑනේ. ඔයා ඔක්කොම හරියට කරලා ඉන්න බබෙක්නේ. ඊළඟට රටාවේ හිස්තැන් පුරවන්නලු මේ තුන් දෙනාව ගමු අපි. වැඩි වෙවි ගිහින් තියෙන කීයද? මේ 157 161 157ක් අඩු කරාම කීයද පුතේ? 11න් 7ක් 4යි 5න් 5ක් බිඳුවයි 4 4 ගිහින් තියෙනනේ. එහෙනම් මෙයාගෙන් 4ක් අඩු කරා නම් මෙතනට එන ගාන එනවා. එහෙනම් 157න් 4ක් කීයද? 153යි. එයාට 4ක් 7යි 4ක් 11යි 15යි නම් මෙයාට 4ක් එකතු කරනවානේ. 169යි. පුතාගේ හිස්තැන් දෙකම හරිනම් ලකුණු 2ක් ගන්න. දෙවෙනි එක. පහත රෝම සංඛ්‍යාංකයට පෙර හා පසු සංඛ්‍යා ලියන්න. ඉතින් අපි ලියමුනේ. මේ තියෙන කීයද පුතේ? 8. එහෙනම් එයාට කලින් තිබිලා තියෙන්න ඕන 7. ඊට පස්සේ 8ට පස්සේ එනවා 9. ඔන්න අපි ලිව්වා. දෙකම හරිනම් ලකුණු 2යි මගේ පුතාට. ඉන්නකෝ පාරේ සිට නිවසට මීටර 15ක දුරක් තිබිනේ. පාරේ සිට නිවසට ජලය ලබා ගැනීම සඳහා මීටර 3යි සෙන්ටිමීටර 55ක් සහ මීටර 3යි සෙන්ටිමීටර 75ක නල දෙකක් සම්බන්ධ කර ඇත. ඔන්න දැන් අහන්නකෝ මගේ පුතාට ප්‍රශ්නේ කොටස් දෙකක් දීලා බලන්නකෝ. අපි බලමු. එම නල දෙකේ මුළු දිග. එහෙනම් මුළු දිග කියන්නේ මොකද්ද? හයිලයිට් කරගන්න මගේ පුතා. එකතුව. මෙතන දාගන්න එකතුව කියලා. එහෙනම් එකතු කරනවා මේ මීටර මේ සෙන්ටියගේ මීටර. එතකොට එක්කෙනෙක් 3යි 55යි ස්ථාන බලලා ලියනවා අපි 5යි 75යි එකතු කරමු. ඔකත් වැඩක්ද නේද? අනේ ඔයාලා මින්දරන්ද හැදුවේ ගිය සතියේ. 5යි 5යි 10යි බිඳුව දානම එකක් ඉතිරි 7යි 5යි 12යි 1යි 13යි 130 දානවද? මේ එකක් මෙතන ලියනවා 100 මෙතන කියනවා. ඔයාලා ලොක්කෙත් දැන් දන්නවා. 5යි 3යි 8යි 1යි 9යි ඔන්න දැන් 9යි 30යි කියලා ගන්නනේ. ඒකකෝනේ හොනේ. ඔන්න මගේ පුතා ලියනවා මීටර 9යි සෙන්ටිමීටර 30යි කියලා. එක ලකුණක් දාගන්නකෝ. පාරේ සිට නිවසට ජලය ලබා ගැනීමට තව කොපමණ දිගකින් යුත් නලයක් ඕනද? එහෙනම් 9යි 30ක් තියෙනවා 15ක් ඕනේ. මදි ගාන හොයාගන්න අඩු කරමු. මම මේ පැත්තෙන් ගන්න දේ ගාන මෙතනට එන්නද කටු වැඩේට. එහෙනම් අපිට ඕනේ ඔක්කොම ගාන 15ක්. ඒවා මීටර. හැබැයි සෙන්ටිමීටර පැත්තෙන් මම බිංදු දෙකක් දා ගන්නවා වාසියට. අඩු කරන්නනේ තියෙන්නේ. එහෙනම් දැනට තියෙනවා මීටර 9 30ක්. මොකද මම කරන්නේ? අඩු කරනවා. එහෙනම් අපි ගාව 30ක් දෙන්න එකක්වත් නෑ. අයියාගෙන් එකක් කිව්වම 100ක් වෙනවා. 100ෙන් 30ක් අඩු කරන්න බලන්න බිංදුවෙන් බිංදුව 10 තුනක්. මියා ගාව 5ක් නෑ. 4යි තියෙන්නේ. 14ට 9ක් අඩු කරන්නකෝ. 14න් 9ක් 9යි
10යි 11යි 12යි 13යි 14යි 5යි. එහෙනම් අපිට ඕනේ මීටර 5යි සෙන්ටිමීටර 70ක්. මගේ පුතා ලියනවා මීටර 5යි සෙන්ටිමීටර 70ක් කියලා. හරිද? ඊළඟට පුතාට තියෙනවා බිල් පොතක් සම්පූර්ණ කරන්න. අයියෝ එයා දක්ෂයි ගොඩක්. මැනික එක එක ලකුණු 26 දෙනවා. මේකට නම් ලකුණු 4ක් දෙනවා. මේ ගත්ත ಜಾති මොනවද? ද්‍රව්‍ය අලකරවල බෝංචි කොච්චරක් ගත්තද කියලා තියෙනවා. කිලෝ එක දාන්නයි තියෙන්නේ. ඔන්න ඔයාලට බරපාඩමින් මම කියන්නේ ග්‍රෑම් 200 ඒවා 5 ග්‍රෑම් 250 ඒවා නම් 4ක් කියලා ඔක්කොගෙට තමයි. එහෙනම් අල ග්‍රෑම් 250 නම් ගත්තේ. තියෙන්නේ කිලෝ එකක ගාන නම් මොකද කරන්නේ? කිලෝ එකක් ඇතුලේ ග්‍රෑම් 250 ඒවා 4ක් තියෙන නිසා 124න් බෙදනවා. අනේ 12 4න් බෙදලා බිංදුව දාන්න තිබ්බා නේද? එහෙනම් එක ඇතුලේ නෑ 12 ඇතුලේ 4 ගොඩවල් 3යි. 4 වරක් 3 12යි. බිංදුවයි වැඩේ ඉවරද? නෑනේ මැනික මේ බිංදුව දාන්නවා පහලට. ඊළඟට එයා ඇතුලේ 4 ගොඩවල් නෑ බිංදුවයි. 4 වරක් බිංදුව බිංදුවයි. බිංදුවෙන් බිංදුව බිංදුවයි. 7 රුපියල් පිළිවෙලින් ඉල්ලා මෙන්න කුලිය. පිළිවෙලට වැඩ කරන්න මැනික. කරවල ග්‍රෑම් 500ක් ගත්ත කිලෝ එකක ගාන තියෙන 500 ඒවා දෙකක් තිබ්බා. එහෙනම් අපි හොයාගමු 300 එහෙනම් දෙකෙන් බෙදුවා නම් එකක ග්‍රෑම් 500 කොටසක එනවා. දෙක. 3 ඇතුලේ දෙකේ ගොඩවල් එකනේ යන්නේ. දෙවරක් එක දෙකයි ඉතිරි එකයි 10ක් කරා. 10 ඇතුලේ දෙකේ ගොඩවල් 5යි. දෙවරක් 5 10යි. 10න් 10ක් බිංදුව. මෙයාව ගෙන් පහලට නෑනේ බිංදුවක් දාලා. දෙවරක් බිංදුව බිංදුවයි බිංදුවෙන් බිංදුවක් බිංදුවයි. හරියන්නේ 130යි. එහෙනම් දැන් ඔන්න එකතුව ගන්න තියෙන නිසා ස්ථාන බලලයි මගේ පුතා ඉන්නේ. බෝංචි කිලෝ දෙකක් අරගෙන කිලෝග්‍රෑම් දෙකක් අරගෙන කිලෝග්‍රෑම් එකක් 85යි. එහෙනම් 85 දෙකෙන් ගුණ කරනවානේ. දෙවරක් 5 10න් බිංදුව දාන එකක් ඉතිරි. දෙවරක් 8 16යි 1යි 17යි රුපියල් 170යි. පුතාගේ මුළු එකතුවක් අහලා නේද? මම මේ ටික මකන්නද මැනික? එකතුව ගමු දැන් ලේසියිනේ. ඔයා ගන්න විදියටම ලියලා තියෙන බිංදු 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 7යි 5යි 12යි 13යි 14යි 15න් 5 දානවා එකක් ඉතිරි. 1යි 2යි 3යි. එහෙනම් රුපියල් 350කට මේ ඔක්කොම ගන්න පුළුවන්. මැනික අපිට ලකුණු ගොඩක් දීලානේ. මේ බලන්න. 1 ලකුණයි 2 ලකුණයි 3 ලකුණයි ලකුණු 4ක් වෙන් කළා පුතාට. ෂොක් නේ. එහෙම තමයි දෙවෙනි පත්‍රයේ මැනික ඉතින් අපිට ලකුණු වෙන්නේ චුට්ට 100 හැදෙනවා අපි දන්නේවත් නැහැ. ඔයාට පුළුවන් හොඳේ. ඔයගොල්ලෝ ගොඩක් දක්ෂයිනේ. ඒකනේ පහේ පන්තියේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවලට එන්නේ මාත් එක්ක. සමමිතිකාංශ අඳින්නලෝ. කඩේ වලින් අඳින්න මැනික. ඊළඟට මෙයාව මෙහිම පහලට නවන්න පුළුවන් මෙහිම නවන්න පුළුවන්. එකකට එක ගානේ මගේ පුතා ලකුණු ගන්න. 29 පහත ඝන වස්තුවේ නම මොකද්ද? මොනඩරය දානේ? සිලින්ඩරය. සිලින්ඩරය. ඊළඟ කෙනාගේ නම ත්‍රිකෝණය. මෙයාගේ නම මොකද්ද? සිලින්ඩරය. පුතාට එක ලකුණයි මැනික. මෙයාට ත්‍රිකෝණය. එක ලකුණ. හරි? හරි. බැරලයක පොල් තෙල් 50ක් තිබුණේ සතියක් තුල පොල් තෙල් විකිණීමෙන් පසු ඉතිරි වූ ප්‍රමාණය ලීටර 7යි මිලිලීටර 250 වේ. සතිය තුලදී විකිණී තිබුණු පොල් තෙල් ප්‍රමාණය කොපමණද? එහෙනම් අපි ලියා ගන්නවා මේ ලීටර මේ මිලිලීටර. ලොක්ක කවුද? 50. එයාගෙන් අඩු කරන්න ඕනේ ලීටර 7යි මිලිලීටර 250. අඩු කරමු මැනික. කටු වැඩ කොලේ ළඟින් තියාගන්න. එහෙනම් අපි මොකද කරන්නේ? නැහැනේ අපි ගාව අයියාගෙන් එකක් ඉල්ල ගත්තාම තරහසයි. ඔහොම තමයි කොහොමද දාන්නේ? බිංදුවයි. මේකන බිංදුවද? 10යි. ඒ මෙතන ස්ථානයක් තියෙනවනේ. එහෙනම් 10න් 5ක් 5යි.
දැන් 9යි තියෙන්නේ 9න් දෙකක් 7යි. මෙතන දැන් තියෙන්නේ 9ක් නේද? 49 නේද? එහෙනම් 9න් දෙක 9න් 7 2යි 4යි. ලීටර 42යි මිලිලීටර 750යි. පුතා උත්තරේ මෙතනින්ද ලිව්වේ ලීටර 42යි මිලිලීටර 750. ලකුණු දෙකක් ගන්න. ලකුණු දෙකක් ගන්න. ප්‍රස්ථාරයේ සිසුන් කණ්ඩායමක් වඩාත්ම කැමති පළතුරු වර්ග පිළිබඳ තොරතුරු පහත ප්‍රස්ථාරයේ දැක්කේ අපි යමු බලන්න. ඔයාලා මොනවටද වැඩිපුරම කැමති කියලා? සිසුන් සමාන සංඛ්‍යාවක් කැමති පළතුරු මොනවද? එකම ගන්නට තියෙන්නේ කවුද? මෙන්න මෙයා එක ගන්න මේ එක මීටරයකට යන්නේ. 5යි. කවුද? 15ට එන්න නම හොයාගන්න. එක්කෙනෙක් මැංගුස් අනිත් එක්කෙනා අන්නාසි. එකක් ලියලා නම් එක ලකුණ ගානේ දෙන්නම ලියලා තියෙනවා නම් ඔයාට මන් දෙනව ලකුණු දෙකක්. පේරවලට වඩා දොඩම් වලට කොච්චරක් කැමතිද පුතේ? කෝ දොඩම් මෙහෙම උඩට ගියා සංඛ්‍යාව 6යි. ඊළඟට මේක අපිට සසඳන්න තියෙන්නේ කවුද? පේර උඩට ගියා දෙන්න. එහෙනම් 6න් දෙකක් අඩු කරාම අපිට එනවා 4යි කියලා. එතෙන්ටත් මම අපේ හොර ගෙඩියන් කරලා දෙකක් දෙනවා. ඔන්න ගණිතයේ කොටස ඉවරයි. හරි. දැන් පුතාට තේරෙනවද? ඔයාට දේවල් පුළුවන්. යමු අපි එහෙනම් අපි ඔයා කැමති කොටස පරිසරයේ කොටස.